On your side, I expect you have a desire to gain more and more knowledge and to be fluent in English. You should have a desire to gain more and more knowledge and to be fluent in English. ඔන්න ඔය කියන කාරණය on your side I expect. ඔබගේ පැත්තෙන් මම ඒක බලාපොරොත්තු වෙනවා. එයා අපි කෙලින්ම පාඩමට යොමු යමු. We can start the lesson straight away. Today you are going to learn English through international news. Through international news. මේ ජාත්‍යන්තර නිවුස් හරහා තමයි ඔබ අද ඉංග්‍රීසි ඉගෙන ගන්නට යන්නේ. අපි බලමු මොනවා ගැනද අපි කතා කරන්නේ කියලා. බලන්න පළවෙනි වාක්‍යය you can see the first sentence. The war in West Asia is almost related to the Strait of Hormuz. West Asia බටහිර ආසියාව තුල තිබෙන යුද්ධය සම්පූර්ණයෙන්ම වාගේ සම්බන්ධයි to the Strait of Hormuz. Hormuz සමුද්‍ර සන්ධියට. මොකද කියන්නේ බටහිර ආසියාවේ තිබෙන යුද්ධය සම්පූර්ණයෙන්ම වාගේ සම්බන්ධයි. Is almost related සම්පූර්ණයෙන්ම වාගේ සම්බන්ධයි to the Strait of Hormuz. Hormuz සමුද්‍ර සන්ධියට. Is almost related to සම්පූර්ණයෙන්ම වාගේ සම්බන්ධයි. You can say the same idea in another way. වෙන ක්‍රමයකට ඔය අදහසම ඔබට ප්‍රකාශ කරන්නට පුළුවන්. මෙන්න මේ විදියට. The war in West Asia is all about the Strait of Hormuz. ඒකවේ බටහිර ආසියාව තුල තිබෙන යුද්ධය සම්පූර්ණයෙන්ම Hormuz සමුද්‍ර සන්ධිය ගැනයි. The war in West Asia is all about the Strait of Hormuz. Then you can say the same idea in that way. හරි. අපි යමු ඊළඟ වාක්‍යයට. We can refer to the next sentence. Now the United States and Iran have intensified attacks against each other to assert control over the strait, threatening to return to an all-out war. ඔබට දකින්නට පුළුවන් පළවෙනි වාක්‍යය ආරම්භ කරලා තිබෙන්නේ and even that is the main verb. ඒ වගේම ඒක තමයි ප්‍රධාන ක්‍රියාව. have intensified තීව්‍ර කරලා තිබෙනවා. මෙතනදී තීව්‍ර කරලා තිබෙනවා කියලා කියන්නේ have increased කියන අදහස වැඩි කරලා තිබෙනවා. වැඩි කරලා තිබෙනවා. කවුද වැඩි කරලා තිබෙන්නේ? Now the United States and Iran have intensified එක්සත් ජනපදයේ සහ ඉරානය තීව්‍ර කරලා තිබෙනවා attacks ප්‍රහාරයන් each other against each other එකිනෙකාට එරෙහිව. Against is a preposition. Against each other එකිනෙකාට එරෙහිව. ඇයි එහෙම ප්‍රහාරයන් වැඩි කරගෙන තිබෙන්නේ? To assert තහවුරු කරගන්නට control පාලනය over the strait සමුද්‍ර සන්ධිය පිළිබඳව. Threatening තර්ජනය කරමින් to return යොමු වෙනවයි කියලා to an all out war. To an all out war. මේ to an all out war. මොකටද මේගොල්ලෝ යොමු වෙනවා කියලා කියන්නේ? An all out war. ඒ වගේ යුතුමේ තත්ත්වයක් කියලා කියන්නේ තමන්ට තිබෙන සියලුම resources, weapons, හැකි සෑම දෙයක්ම භාවිතා කරනවා. Without limitations. සීමා කිරීම් රහිතව. එවිට තමන්ට පුළුවන් හැම දෙයක්ම භාවිතා කරනවා to win the war. යුද්ධය ජයග්‍රහණය කරන්නට. එවැනි යුද්ධයකට අපි කියනවා an all out war. There are no conditions. කොන්දේසි නැහැ. There are no limitations. Limitations නැහැ. බලන්න එවිට නැවත වාක්‍යය දෙවෙනි වාක්‍යය දෙස අපි අවධානය යොමු කරනවා නම් ඔබට දකින්නට පුළුවන් Now the United States and Iran have intensified. ඔය කියන රටවල් දෙකම තීව්‍ර කරලා තිබෙනවා. Attacks ප්‍රහාරයන් against each other එකිනෙකාට එරෙහිව. To assert control over the strait සමුද්‍ර සන්ධිය පිළිබඳව පාලනය තහවුරු කරගන්නට. Threatening තර්ජනය කරමින් to return ආපසු යොමු වෙනවයි කියලා නැත්නම් යොමු වෙනවයි කියලා to an all out war කියන යුද්ධමය තත්ත්වයකට. Let's see the next sentence. අපි බලමු ඊළඟ වාක්‍යය. ඊළඟ වාක්‍යයේදී මෙන්න මෙහෙම කියනවා. Iran believes that it oversees the strait and has signaled its intention to levy fees on vessels transiting the route. මොකද්ද මේ කියන්නේ? මෙතනදී පුංචි ගැටුවක් තිබෙනවා. oversee කියන අවස්ථාවේදී මෙතනදී see කියන ක්‍රියාපදය
වැරදීමක් වෙලා තිබෙනවා. It should be මෙන්න මේ C එක අදහස් කරන්නේ. එවිට overseas වෙන්න ඕනේ එක වචනයක්. නමුත් අන්තිම ස්පෙලින්ස් එක කියන්නේ SEAS නෙමෙයි SEES right? හරි. බලමු. Iran believes ඉරානය විශ්වාස කරනවා that it oversees the strait. ඉරානය විශ්වාස කරනවා ඉරානය තමයි බලාගන්නේ කියලා සමුද්‍ර සන්ධිය. කියන්නේ ඉරානය තමයි සුපර්වයිස් කරන්නේ. ඉරානය තමයි බලාගන්නේ. ඉරානය තමයි බලාගන්නේ කියන එක ඉරානය විශ්වාස කරනවා. මේ දෙවෙනි ඉට් වල තේරුම ඉරාන් වෙනුවට තමයි ඉට් යොදලා තිබෙන්නේ. වෙන ආකාරයකට කිව්වොත් ඉරානය විශ්වාස කරනවා ඒගොල්ලෝ තමයි සමුද්‍ර සන්ධිය බලාගන්නේ කියලා. Iran believes that it oversees the strait and has signaled සංඥාවක් දීලා තිබෙනවා. Its intention ඒ කියන්නේ ඔවුන්ගේ චේතනාව, ඔවුන්ගේ අදහස ප්‍රකාශ කරලා තිබෙනවා කියන අදහස දැන් has signaled කියලා කියන සංඥාවක් දීලා තිබෙනවනේ. නමුත් මෙතනදී අදහස බලන්න. දැන් මේ විදිහට අපි has signaled කියලා කිව්වොත් ওই විදිහට මේකේ අදහස තමයි ඔවුන්ගේ අදහස ප්‍රකාශ කරලා තිබෙනවා කියන එක. has signaled කියලා කියන සංඥාවක් කරලා තිබෙනවා. නමුත් has signaled its intention. එහි අදහස ප්‍රකාශ කරලා තිබෙනවා. මොකටද මේ අදහස ප්‍රකාශ කරලා තිබෙන්නේ? to levy fees ගාස්තු පරවන්නට on vessels නෞකාවන් වලට මොන නෞකාවන්ද? transiting the route මාර්ගය හරහා ගමන් කරමින් තිබෙනවා. transiting the route මෙතනදී මාර්ගය හරහා කියලා කියන්නේ through the route කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. transiting the route. එවිට බලන්න Iran believes that it oversees the strait. ඉරානය විශ්වාස කරනවා යාලා තමයි strait එක බලාගන්නේ කියලා. සහ Iran has signaled සහ ඉරානය සංඥාවක් දීලා තිබෙනවා නැත්නම් ඔවුන්ගේ අදහස ප්‍රකාශ කරලා තිබෙනවා. has signaled its intention to levy fees ගාස්තු පනවන්නට on vessels නෞකාවලට transiting the route මාර්ගය හරහා ගමන් කරමින් තිබෙනවා. Let's move to the next sentence. අපි ඊළඟ වාක්‍යයට යමු. ඔබට දකින්නට පුළුවන් the US president sought to tilt the balance on Monday. මේ tilt කියලා කියන්නේ ඇල කරනවා කියන එක. tilt the balance කියලා කියන්නේ සමබරතාවය ඇල කරනවා. එන සම්බරතාවය නැති කරනවා කියන එක. වගේම ඔබ sought කියන ක්‍රියාපදේ දන්නවා. sought කියලා කියන්නේ seek කියන ක්‍රියාපදේ අතීත කාලය. seek permission අවසර පතනවා. seek jobs රැකියා සොයනවා. මෙතනදී එහෙනම් තේරුම මොකද්ද? seek to tilt. ඒ කියන්නේ sought to tilt. seek කියන අතීත කාලය sought. මෙතනදී sought වල තේරුම tried කියන අදහස උත්සාහ කළා කියන එක. එහෙනම් seek කියන ක්‍රියාපදයට try කියන අදහසක් තිබෙනවා. The US president tried to tilt, sought to tilt the balance on Monday. ඒ කිව්වේ එක්සත් ජනපද ජනාධිපතිතුමා උත්සාහ කළා සම්බරතාවය නැති කරන්නට on Monday සඳුදා දවසේ. The US president sought to tilt the balance on Monday. We can see the next sentence. He has reimposed a blockade on Iran and declared that the United States controls the strait. මොකද කියන්නේ? He has reimposed. ඔහු නැවත පනවලා තිබෙනවා. ඔහු නැවත පනවලා තිබෙනවා. He has reimposed a blockade අවහිරතාවයක් බාධකයක් on Iran. ඉරානය මත. එනග ඔහු නැවත වතාවක්. නැත්නම් ඔහු පනවලා තිබෙනවා. ඔහු නැවත වතාවක් පනවලා තිබෙනවා. බාධාවක් ඉරානයට. He has reimposed a blockade on Iran and declared කියන්නේ එතෙන්ටත් has සම්බන්ධයි. has declared ප්‍රකාශ කරලා තිබෙනවා that the United States controls the strait. එක්සත් ජනපදයේ තමයි සමුද්‍ර සන්ධිය පාලනය කරන්නේ කියලා. මෙතනදී United States වෙද්දී U capital වෙන්න ඕනේ, S capital වෙන්න ඕනේ because that is a name. He has reimposed a blockade on Iran and declared that the United States controls the strait.
ඔහු නැවත පනවලා තිබෙනවා බාධාවක් ඉරානය මත සහ ප්‍රකාශ කරලා තිබෙනවා එක්සත් ජනපදයේ තමයි සමුද්‍ර සංධිය පාලනය කරන්න කියලා. හරි. ඔය විදිහට අපිට දිගටම ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. අපි ඊළඟ වාක්‍යයට යොමු වෙමු. ඔය අතරතුර මම මතක් කරන්නම්. You can subscribe to this YouTube channel. මේ YouTube channel එකට ඔබට subscribe කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපගේ පොදු WhatsApp සමූහයේ link එක මම පාඩමේ නමත් එක්කම අග click කරන්න මේ පාඩමේ නමත් එක්කම අපේ පොදු WhatsApp සමූහයේ link එක තිබෙනවා. join වෙන්න to improve your English further. To improve your English further. තවදුරටත් ඔබගේ English හදා ගන්නට. The president also said that they would charge ships for safe passage through the waterway. මොකද කියන්නේ? The president also said that ජනාධිපතිතුමා ඒ වගේම කිව්වා that they would charge ships ඔවුන් නෞකාවලින් අය කරනවා කියලා. දැන් නෞකාවලින් කියලා කියද්දී from කියලා මෙතනදී දෙන්නේ නැහැ. අපි customers ලගෙන් charge කරනවා නම් we charge customers. We charge from customers නෙවෙයි. අපි ඔවුන්ගෙන් අය කරනවා we charge them. Not from them. From them කියලා දෙන්නේ නැහැ. මේ විදිහටම භාවිතයක් ලංකාවේ තිබෙනවා. ඒකත් වැරදිට භාවිතා කරන්නේ ask කියන ක්‍රියාපදය. අපි වැඩිපුර දෙනෙක් ask කියන භාවිතය ගන්නේ ඔහුගෙන් අහනවා ask from him. ඇයගෙන් අහනවා ask from her. ඔවුන්ගෙන් අහනවා ask from them. That is wrong. ඒක වැරදි. ඔබ ඒක කියන්න ඕනේ ask him, ask her, ask them. I mean without the preposition from. From කියන preposition එක නැතුවයි ඔබ එතනදී අදහස් ප්‍රකාශ කරන්න ඕනේ මේ වගේමයි. එහෙම සමහර ක්‍රියාපද තියෙනවා. from කියන අදහස නැතත් from කියන එක ඒ භාවිතය තුල තිබෙනවා. ඒ කියන්නේ ක්‍රියාව ඇතුලේ ඒ from කියන අදහස meaning එක තියෙනවා. They would charge ships. ඔව් ඇත්තටම කිව්වේ we will charge ships. අපි නැව වලින් අය කරනවායි කියලා. Now it is reported speech. දැන් මෙතනදී තියෙන්නේ reported speech. Reported speech. දැන් මොකද වෙන්නේ? The president also said ජනාධිපතිතුමා ඒ වගේම කිව්වා that they would charge ඔවුන් අය කරනවායි කියලා ships නැව වලින් for safe passage ආරක්ෂිත ගමනාගමනය වෙනුවෙන් through the waterway ජල මාර්ගය හරහා. මෙතනදී ජල මාර්ගය හරහා කියලා කියන්නේ මුහුදු මාර්ගය හරහා කියන එක. හරි. අපි බලමු ඊළඟ එක. He's also demanding that Gulf allies should reimburse the United States for the cost of securing the strait. මෙතනදී Gulf කියන එකේ G capital වෙන්නට ඕනේ. Gulf කියන වචනේ G capital වෙන්න ඕනේ because it is a name. Is also demanding. ඔහු ඒ වගේම demand කරමින් ඉන්නවා. ඉල්ලා සිටමින් ඉන්නවා that Gulf allies, Gulf මිත්‍ර පාර්ශ්වයන් should reimburse නැවත ගෙවන්නට ඕනේ. Payback ගෙවන්නට ඕනේ. මොකද්ද payback කරන්න ඕනේ කියලා බලමු. The United States වල ඒ කියන්නේ එක්සත් ජනපදයට payback කරන්න ඕනේ for the cost of securing the strait. ඒ කියන්නේ සමුද්‍ර සංධිය ආරක්ෂා කිරීමේ ගාස්තුව වෙනුවෙන් payback කරන්න ඕනේ කියලා කියනවා. For the cost ගාස්තුව වෙනුවෙන් of securing the cost සමුද්‍ර සංධිය ආරක්ෂා කිරීමේ ගාස්තුව වෙනුවෙන් reimburse කළ යුතුයි කියලා කියන්නේ. reimburse කියලා කියන්නේ නැවත ගෙවනවා. ඒ කියන්නේ අර cost එක නැවත ගෙවන්න ඕනේ කියලා කියන්නේ. He is also demanding that Gulf allies should reimburse the United States for the cost of securing the strait. Allies කියලා කියන්නේ මිත්‍ර පාර්ශවයන්. Let's see the next sentence. අපි බලමු ඊළඟ වාක්‍යය. බලන්න ඊළඟ වාක්‍යය. You can see it. He specifically named Saudi Arabia, the United Arab Emirates, Qatar, Bahrain, and Kuwait as countries that need to pay. ඔහු නිශ්චිතවම සඳහන් කළා සෞදි අරාබියාව නම් කළා කියලා කියන්නේ ඔහු නිශ්චිතව නම් කළා. He specifically named ඔහු නිශ්චිතව නම් කළා Saudi Arabia, the United Arab Emirates, Qatar and Bahrain. Bahrain and Qatar, Kuwait. මොකද කියන්නේ මම හිතන්නේ පිළිවෙල මට මේවා වුණා. He specifically named ඔහු විශේෂයෙන්ම නිශ්චිතවම නම් කළා. ඔහු නිශ්චිතවම නම් කළා Saudi Arabia, the United Arab Emirates, Qatar, Bahrain and Kuwait. ඔන්න ඔය කියන රටවල් නිශ්චිතවම නම් කළා. as countries රටවල් වශයෙන්
that need to pay එනම් ගෙවන්නට අවශ්‍ය රටවල් වශයෙන් ඔය කියපු රටවල් ටික ඔහු නම් කළා. The world has long considered ලෝකයේ දීර්ඝ කාලයක් තිස්සේ සලකලා තිබෙනවා. The strait that passes the coastlines of Iran and Oman. ඉරානයේත් ඕමානයේත් වෙරළ තීරයන් පහු කරන සමුද්‍ර සන්ධිය ලෝකයේ කාලයක් තිස්සේ සලකලා තිබෙනවා. As a free to use international waterway නිදහසේ භාවිතා කරන්නට පුළුවන් මුහුදු මාර්ගයක් වශයෙන් ජල මාර්ගයක් වශයෙන් නැත්නම් මුහුදු මාර්ගයක් වශයෙන් free to use international waterway කියන්නේ නිදහසේ භාවිතා කරන්න පුළුවන්. කියන්නේ ගාස්තු අය කිරීමක් කරන්නේ ගාස්තු අය කිරීමකින් තොරව ගාස්තු ගෙවීමකින් තොරව භාවිතා කරන්න පුළුවන් waterway එකක් වශයෙන් ලෝකයේ හැමදාම සෑහෙන කාලයක් තිස්සේ මේක සලකලා තිබෙනවා. The world has long considered the strait that passes the coastlines of Iran and Oman. මේ දැක්ට යොදලා තිබෙන්නේ ස්ට්‍රේට් කියන එක නැවත වතාවක් උක්ත කරන්න ස්ට්‍රේට් එක වෙනුවටයි දැක්ට යොදලා තිබෙන්නේ. ඒකේ ඉරානයේ සහ ඕමානයේ වෙරළ තීරයන් පහු කරන සමුද්‍ර සන්ධිය ලෝකයේ සෑහෙන කාලයක් සලකලා තිබෙන්නේ as a free to use international waterway නිදහසේ භාවිතා කරන්න පුළුවන් international waterway එකක් වශයෙන් ජාත්‍යන්තර මුහුදු මාර්ගයක් වශයෙන්. නැවත කියන්නේ මේ විදිහට දිගටම ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්නට ඔබට පුළුවනි. You will surely be successful. You will surely be, I mean that you will surely be successful. ඔබ අනිවාර්යයෙන්ම සාර්ථක වේවි. In your effort ඔබගේ ප්‍රයත්නය තුළ. In your effort of trying to be fluent in English. In your effort of learning English. In your effort of your journey to be fluent in English. ඔය කියන කාරණාවලදී you will surely be successful. ඔබ අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. Then you can subscribe to my channel. You can share this lesson with your friends. අමතක කරන්න එපා. ඔබට අනිවාර්යයෙන්ම you will get a notification whenever I upload a lesson. ඔබ කොහොමද කළ යුත්තේ? bell icon එකත් click කරන්න. එවිට සෑම පාඩමක්ම ඔබට ලැබෙනවා. I mean that you will get a notification when I upload or whenever I upload a lesson. You can subscribe to my channel.